35 වෙනි ප්‍රශ්නේ ගන්න. එතකොට මේ 35 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් වලින්. එතකොට මේක පට්ට ලේසි ප්‍රශ්නයක්. හැබැයි පොඩි වෙලාවක් යනවා මහත්තයෝ මේක පොඩ්ඩක් කියවලා ඔලුවට දාගන්න. හරි ඔලුවට දාගන්න. ඒ කියන්නේ අර විභාගේ මානසිකත්වය අර ස්ට්‍රෙස් එකත් එක්ක මං අර පැය දෙක ඇතුළත ඔය වගේ ප්‍රශ්න ටිකක් එනවා. ටික වෙලාවක් යන ප්‍රශ්නයක්. ඒ කියන්නේ ටික වෙලාවක් කියන්නේ මහලාවක් කියන්නේ නැහැ. තේරුම් ගන්න මොකද්ද කියලා. අර එකපාරක් බොබ්බොක් ටක් ගාලා කිව්ව ගමන් ශනිකවට සොරුවට යන ප්‍රශ්නයක් නෙවෙයි. පොඩි වෙලාවක් යන ප්‍රශ්නයක්. මහලාවක් නෑ පට්ටම ලේසි ප්‍රශ්නයක් හැබැයි. PRQ යන ප්‍රධානම වන අතර LMNO යනු ප්‍රතිදානයන් වේ කියලා තියෙනවා. PQ මගින් නිරූපණය කරන සංඛ්‍යාංක අගයෙහි වර්ගය LMNO මගින් නිරූපණය කරයි. P යනු PQ ද්විමේය සංඛ්‍යාවේ විශාලතම ස්ථානීය අගය වන අතර L යනු LMNO ද්විමේය සංඛ්‍යාවේ විශාලතම ස්ථානීය අගය. සාමාන්‍ය එක්කෙනෙක් නම් පුද්ගලයෙක් නම් මේක එකපාරේ කිව්වට පස්සේ මොන ලබ්බද්ද මේ කියලා තියෙන්නේ කියලා ඔළුවට යනවා. ඔළුවට යනවා මේක තේරෙන්නේ නැහැ පොඩි වෙලාවක් යනවා කියලා ප්‍රශ්නයක් කියලා. ඒ කියන්නේ මම මේ වගේ ප්‍රශ්නයක් ආවම මොකද්ද කරන්න ඕන? විභාගෙන් මොකද්ද කරන්න ඕන? ඒක චුට්ටක් අතෑරලා ඊළඟ ලේසි ප්‍රශ්නයකට යන්න. හරි. ඒ කියන්නේ අර එකපාරට කිව්වට පස්සේ උඹට ක්ලික් වෙන්නේ නැත්තම් මොකද්ද කරන්න ඕන? ඊළඟ ප්‍රශ්නට යන්න. මග අරින්න ඒක පොඩ්ඩක් මග ඇරලා යන්න. ආපහු ඇවිල්ලා බලන්න ඊට පස්සේ. ඒ කියන්නේ ඔයා මුලින්ම විභාගයට මොකක් හරි ප්‍රශ්නයක් කරද්දී ඒ කියන්නේ මම පේපර් එක ගත්ත ගමන් ඔය පැය දෙක ඇතුළත ඔබ පේපරයක් ලියනකොට MCQ එකක් විශේෂයෙන් සාමාන්‍යයෙන් ET පේපරේට වෙලාව මදි වෙනවා. හරි. සාමාන්‍යයෙන් කොහොමත් ET පේපරේට වෙලාව මදි වෙනවා විශේෂයෙන් essay පේපරේට. essay පේපරේදී ලොවේ ගොඩාක් වෙලාවට ගොඩක් එවුන්ට හරියට පේපරේ ලියනවා නම් බං පේපරේ ලියන්න වෙලා මදි. අත හුරු කරගන්න ඕනේ ටට්ටක් ගාලා ලියන්න. හරි. ඒ කියන්නේ මුලින්ම MCQ එකක් නම් මොකද මුලින්ම කරන්න ඕනේ පේපරේ ඔයා දන්නම ප්‍රශ්න ටික තියෙනවා. සමහර විට 15ක් වෙන්න පුළුවන්. මුළු පේපරේම ඔයා දන්නේ නිකන් අර එකපාරට කිව්ව ගමන් ගොග්ගල් උත්තර වෙනවදී. කිව්වට පස්සේ එච්චර අමාරුවකින් නිකන් ලොකු ආයාසයක් නැතුව උඹට ගන්න පුළුවන් සමහර ප්‍රශ්න වලට උත්තර. එතකොට මේක අර MCQ ඩිස්කෂන් එකෙත් අර මේ ඔගේ අර පළවෙනි ප්‍රශ්නෙට කියම විනාඩියයි දෙකයි ඩිස්කස් කරලා දෙන්නේ. ඒ කියන්නේ ඒක ලේසි. ඉතින් ඊට වඩා දෙයක් නෑ ඒක. ශනික පාඩස් උත්තරේ ගන්න පුළුවන්. සමහර විනාඩි 5ක් 6ක් ඒ වගේ. එතකොට ඒ වගේ ඒවා ලස්සන ගන්න පුළුවන්. ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. එතකොට ඒ වගේ ඒවට ටක් ගාලා ගන්න. අමාරුයි ටිකක් ගානක් හදන්න ඕනේ. හදන්න පුළුවන් හැබැයි වෙලා යනවා කියන හිතන ප්‍රශ්න තියෙනවා නේද? ඒ ටික චුට්ටක් තියන්න. ඒ ටික චුට්ටක් තියන ඊළඟ ටිකට යන්න. ඊට පස්සේ ආපහු ඔයා පෙන්නලා අර අමාරුම ප්‍රශ්න නෙවෙයි. ඔයාට හදන්න පුළුවන් වෙලාව යනවා කියලා ඉතින් අන්නේ ප්‍රශ්න ටික කරන්න. ඊට පස්සේ ඒකෙදිත් ඔයා අමාරුම තේරෙන්නේම නැති එකක් වගේ තියෙනවා නම් ඒකෙදිත් අතෑරලා යන්න. ඊට පස්සේ ආවවර නොතේරෙනව ටික හදන්න. ඒකෝර සාමාන්‍ය MCQ පේපරයක් මේ ET පේපර වලලා සාමාන්‍ය 3 පාරක්වත් කියවෙන්න ඕන. කියවන්න ඕනේ. මොකද තියෙන්නේ අනිවාර්යයෙන් වචනේ කියවන්න. අමාරු එකක් තියෙනවා නම් අතෑරලා යන්න. මොකද මම උඹට අමාරු එකටයි ලේසි එකටයි එකම ලකුණු හම්බෙන්නේ. හරි. ඒතර අම්මේ කිව්වේ නෑ මේ ප්‍රශ්නේ අමාරුයි කියලා. මම මේ දැන් උඹට කිව්වේ මොකක් හරි MCQ පේපර් එකක් ගත්තට පස්සේ ඔන්න ඔය දේ කරන්න. එකපාරටම අමාරු එකටත් එකම වෙලාව දීලා එක දිගට ගාන්න කරගෙන යන්න එපා. එහෙමයි කියලා මුලින්ම මේ ඒ කියන්නේ මුලින්ම මොකද කරන්න ඕන? අදාළ කෑල්ලෙන් කෑල්ල බලන්න. ඒතර අමාරු වගේ නම් පොඩ්ඩක් තියෙන ඊළඟට යන්න. හරි බලමු දැන් මේක මොකද්ද කියන්නේ කියලා. මේක කියන්නේ අදාළ මෙහෙම දෙයක් තියනවලු. මොකක් හරි සර්කිට් එකක් තියනවලු. මේකේ PRQ වලින් අපිට ඉන්පුට් කරනවලු. ඒ කියන්නේ මේවා තමයි ඉන්පුට්ස්. ඊට පස්සේ LMNO වලින් මේගොල්ලෝ මොනවා කරනවලුද? අවුට්පුට් එක ගන්නවලු. අවුට්පුට් එක ලබා ගන්නවලු. මේකේ x කියන එකට ඊට පස්සේ කියන හරි ඔය වගේ දෙයක් තමයි කියන්නේ. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? මේකේ කියනවා PQ මගින් සංඛ්‍යාංක අගයෙහි වර්ගය. PQ මගින් සංඛ්‍යාංක අගයෙහි වර්ගය නිරූපණය කරන අතර LMNO මගින් අදාළ මේ LMNO මගින් ඒක වර්ගය නිරූපණය කරනවා. ඒ කියන්නේ මොකක් හරි හිතංගෝ PQ මගින් රිප්‍රසන්ට් කරා කියලා ඉලක්කම අංක 2. එහෙනම් LMNO මගින් පෙන්වන්නේ ඒකේ වර්ගය 4. මේකෙන් පෙන්නුවා කියලා හිතන්නකෝ ඔයා 4. එහෙනම් මේකෙන් පෙන්වන්නේ මොකද්ද? 16. ඒක තමයි මේ කියන්නේ. හරි? ඒක තමයි මෙන්න මේගොල්ලෝ මේකෙන් කියන්නේ. ඊට පස්සේ කියනවා
ඕ ප්‍රතිදානය සඳහා යෝජිත පරිපත 3ක් ඒ තියනවලු ABC මගින් දක්වා ඇත. එතකොට මේක කියවපු ගමන් ශ්‍රේණික පටස් ගන්න පුළුවන් එකක් නෙවෙයි. අදාළ මේ උත්තර තුනත් එක්ක බලලා චූටි වෙලාවක් අරගෙන සත්‍යතා වගු තුනක් ගහලා ඒකෙන් මොකද්ද මොන මගුලක්ද කියන්නේ කියලා ඔයාලට අර විභාගයේ මානසිකත්වයත් එක්ක එවලෙට තේරෙන්නේ නෑ බං. හරි ඒ කියන්නේ තේරෙන්නේ නෑ කියලා කියන්නේ ඒක එකපාරට තේරෙනවා. තේරෙන්නේ නැති මගුලක් නෙවෙයි. අර ග්‍රහණය කරගන්න අමාරු චුට්ටක්. පොඩි වෙලාවක් යනවා. හරි ඕක තමයි කියන්නේ. එතකොට මොකද්ද මේ ඕ ප්‍රතිදානයේ සීන් එක? අන්න ඒක ඔබට එකපාරට ඔළුවට යන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. ඕ ප්‍රතිදානයේ සඳහා යෝජිත පරිපත 3ක් කියනවා. ඒක ඕ ප්‍රතිදානය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් මෙන්න මේකෙන් නම් අවුට් කරන්නේ මේකේ වර්ගය නම් හරි. ඕ ප්‍රතිදානය කියන්නේ ඒ මොකද සීන් එක? හරි අපි මෙහෙන් බලමුකෝ චුට්ටක් ඕක වැඩි පැනික් වෙන්නේ නැතුව මොන මගුලක්ද කියන්නේ කියලා මේකෙන් බලමු. මුලින්ම බලමු පළවෙනි එක. ඒකෙන් මොකක්ද ඇඳලා තියෙන්නේ? ඒකෙන් මේගොල්ලෝ පරිපතයක් ඇඳලා තියෙනවා. මෙතන PQ වලට මෙහෙම එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අවුට්පුට් එක අරන් තියෙනවා බා එකත් එක්ක AND ගේට් එකකට. ඊට පස්සේ මේක දීලා තියෙනවා අදාළ OR ගේට් එකකට. එතකොට මේක තමයි P මේක තමයි Q. හරි. දැන් අපි මෙන්න මේකට පොඩ්ඩක් සත්‍යතාව වගුවක් අඳිමු. කොහොමද එන්නේ? එතකොට මම මෙතන ගත්තොත් PQ කියලා මේක එකිනෙකට වෙනස් අන්න. දැන් මේකේ තව එකක් තියෙනවා. දැන් මේකේ තියෙනවා P යනු PQ දිමේ සංඛ්‍යාවේ විශාලතම අගය. ඒ කියන්නේ මම මෙතෙන්ට දෙන්නේ දිමේ අගයක් සහ මේකේ විශාලතම අගය කියන්නේ මේ පැත්ත. ඒ කියන්නේ 1 2 4 8 ඒ වගේ විශාලතම අගය තමයි මේක. ඒ කියන්නේ P එන්න ඕනේ මේ පැත්තට. හරි. එතකොට මේකේ ඉන්පුට් කීයක් තියෙනවද? එකිනෙකට ඒ කියන්නේ මම දත්ත දෙකයි නම් එකිනෙකට වෙනස් අවස්ථා කීයක් තියෙනවද? 4ක් තියෙනවා. හරි. ඕකනේ කියන්නේ. හරි. එතකොට අපි ගත්තොත් මෙතන මොකක්ද දෙන්නේ? මෙතන ඉන්නේ බිංදු 2යි 1 2යි බිංදු 1යි බිංදු 1යි. ඔය ටිකනේ. අපි ඕකට බලමු මෙන්න මේ මම මෙතන ගත්තොත් O කියලා පැටලෙනවා. මම ගන්නම්කෝ මොකක් හරි අකුරක් කියපන්. මතක් වෙන D කියලා. හරි ඔන්න D. හරි D කියලා ප්‍රතිදානයක් තියෙනවා. බලමු මේකට කොහොමද එන්නේ කියලා. මෙතෙන්ට බිංදුවයි මෙතෙන්ට බිංදුවයි නම් මොකක්ද වෙන්නේ? එහෙනම් මේක කොහොමද බිංදුව? එතකොට මේක බිංදුවයි නම් අනිවාර්යෙන් මේකත් බිංදුව වෙන්න ඕන නම් මෙන්න මෙතෙන්ට ලොවෙන් බිංදුව තමයි එන්න ඕනේ. හරි. ඊට පස්සේ ඊළඟ බිංදුව 1. මෙතෙන්ට බිංදුවයි මෙතෙන්ට 1යි. මෙතෙන්ට බිංදුවයි නම් අනිවාර්යෙන් ලොවෙත් මෙතන බිංදුවයි. මෙතන 1 නම් මෙන්න මෙතනත් එනවා 1. බා එන එහෙනම් මෙතන 1යි. එහෙනම් උත්තරේ 1 වෙන්න ඕනේ. හරි. ඒකත් හරි. ඊට පස්සේ බලමු ඊට පස්සේ මොකක්ද කියන්නේ? ඊට පස්සේ 1 බිංදුව. 1 බිංදුව. මෙතන බිංදුව නම් මෙතන ලොවෙත් බිංදුවයි. මෙතන බිංදුව නම් මෙතනත් ලොවෙත් බිංදුවයි. එහෙනම් මේකත් බිංදුවයි. හරි. ඊට පස්සේ කියනවා එතකොට මේ ඒක කියන එක තේරෙනවනේ බං. එතකොට ඒක මම හිතනවා තේරෙනවා කියලා. ඒ කියන්නේ AND ගේට් එකක් නම් මොකද? AND ගේට් එකක් නම් දෙකම එක වුණොත් විතරයි එක වෙන්නේ. දෙක එකක් හරි බිංදුව නම් බිංදුව ඒක තමයි මම කිව්වා අර ලොවෙත් මේක නම් මේක මෙහෙමයි කියලා. මම හිතනවා ඒක තේරෙන්නේ නැති. එතකොට O ගේට් එක නම් එකක් හෝ එක නම් තමයි එක වෙන්නේ. අවුට්පුට් එක වෙන්නේ. එතකොට මම මේ දෙකටම එක එක ඉන්පුට් කරොත් මෙතන අනිවාර්යෙන් එක වෙනවා. එකක් හරි එක නම් අනිවාර්යෙන් මේකත් එක වෙනවා. හරි. ඕක තමයි එතකොට අවුට්පුට් එක මෙන්න මේ. හරි. එතකොට මේ එකකට අදාළ අවුට්පුට් එක තමයි අපි මේ බැලුවේ. දැන් අපි යමු ඊළඟ එකට. හරි. මේක තාම මොකද්ද? ඇයි මේක මම කරන්නේ කියලා තේරුමක් නැහැ. සමහර දේවල් දිනනවා බා. උඹ ඇයි කරන්නේ කියලාවත් දන්නේ නැහැ. හැබැයි උඹේ දේ කරේ නැත්නම් උඹට එතන ඉහාට යන්නත් බෑ. එහෙම දේවල් තියෙනවා. මේකත් එහෙම ප්‍රශ්නයක්. බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. හරි. ඊටකොට B කියන එක මම ඇන්දොත් B කියන එක ඇන්දොත් B එකේ මොකද්ද දාලා තියෙන්නේ? B එකේ ඇඳලා තියෙනවා ඒකේ මුලින්ම දාලා තියෙනවා ඒකේ O ගේට් එකක්. ඊට පස්සේ මෙතනින් දාලා තියෙනවා NAND ගේට් NOR ගේට් එකත් එක්ක ආයි O ගේට් එකක්. ඊට පස්සේ දීලා තියෙනවා මේක AND ගේට් එකක්. හරි මෙතන දීලා තියෙනවා P මෙතන Q. එතකොට මේකත් අපි අර වගේම බැලුවොත් කොහොමද එන්නේ? PQ කියලා කියන එකට වෙනස් දත්ත දෙකක් තියෙනවා. ඒකේ විශාලතම අගය තමයි P. අවුට්පුට් එකම ගන්නම්කො D කියලා. D කියලා ගන්න. බිංදු 2යි 1 2යි බිංදු 1යි බිංදු 1. හරි. එතකොට බිංදු දෙකක් නම් මොකක්ද දෙන්නේ? එහෙනම් මේක ලොවෙත් බිංදුවයි. බිංදුවයි නම් එතකොට මේක බිංදුවයි කියන්නේ මේක අනිවාර්යෙන් බිංදුවක් ඉන්න බෑම. ඇයි? AND ගේට් එක නම් මොකද? AND ගේට් එක නම් දෙකම එක වුණොත් විතරයි එක වෙන්නේ. එහෙනම් මේක බිංදුවයි නම් මේක බිංදුව අනිත් ඒවා බලන්න අවශ්‍යත් නැහැ. හරි. ඊළඟ එක බිංදුවයි 1යි. ඒ කියන්නේ මේක බිංදුවයි මේක 1යි. මේක 1යි නම් අනිවාර්යෙන් මේක 1 වෙනවා. මේක 1යි නම් මෙතනත් 1යි. එහෙනම් මේකත් not gating එක ආවට පස්සේ මෙතනත් 1යි. මේකත් 1යි. එහෙනම් මේකත් 1යි. හරි. එහෙනම් මෙතන අවුට්පුට් එක 1 එන්නේ.
එතකොට මේක තමයි මම මේ d කියලා ගත්තේ. හරි එහෙනම් ඒකත් හරි. ඊළඟට එක බිඳුව. එක බිඳුව කියන්නේ මේක එකයි නම් මේකත් එකයි. මේක බිඳුව නම් මේ තරත් තියෙන්නේ බිඳුව. ඇයි එක නම් මේක බිඳුව වෙනවා එහෙනම් මේකත් බිඳුව. හරි. ඊට පස්සේ ඊළඟ එක ගත්තොත් 1 1. 1 1. මේක එක නම් මේකත් එකයි. හරි. මේක එක නම් මේකත් එකයි. එතකොට මෙතන එක නම් අනිත් එක බිඳුව වුණත් ඒක අනිත් එක බිඳුව වෙන්නේ එහෙනම් මෙතන එකයි. දෙකම එක නම් අවුට්පුට් එක එකයි. හරි. ඒකත් එන්නේ ඒ වගේම. එතකොට අපි නිකන් නිකමට බැලුවොත් මෙන්න මේ දෙකේම අවුට්පුට් දෙක මොකද වෙලා තියෙන්නේ? අවුට්පුට් දෙක සමානයි. බලමු මොකද්ද වෙන්නේ කියලා. තාම ලොකු අයිඩියා එකක් නැහැ. ඇයි මම මේක කරන්නේ කියලා. බලමු. ඊළඟ එකත් බලමු. C. C එකේ මොකද්ද තියෙන්නේ? C එකේ තියෙන්නේ PQ කියලා තියෙනවා. මේකේ NOR ගේට් දෙකකින් තමයි ඇවිල්ලා තියෙන්නේ AND ගේට් එකට. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා තියෙනවා එකක්. ඊට පස්සේ ආපහු මෙතනින් ඇවිල්ලා තියෙනවා එකක්. තවඩ පල්ලෙහාට එන්න ඇන්දොත් AND ගේට් දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා තියෙනවා OR ගේට් එකට. හරි. ඕකෙන් ගිහිල්ලා තියෙන්නේ. හරි. ඕකටත් අපි අදාළ එක ඇන්දොත් PQ කියලා. PQ කියන එක දෙක ඇන්දොත් මොකද්ද වෙන්නේ? බිංදු 2යි 1 2යි බිංදු 2යි බිංදුවයි 1යි බිංදුවයි 1යි. බිංදු 2යි නම් මොකද වෙන්නේ? බිංදු 2යි නම් අනිවාර්යයෙන්ම මෙතන එක වෙනවා මෙතනත් එක වෙනවා. එහෙනම් මේක එක වෙනවා අවුට්පුට් එක එක වෙනවා. ඇයි මෙතන OR ගේට් එකක් නේ තියෙන්නේ. මේක OR ගේට් එකක් නම් කොහොමත් එකයි. අනිත් එක බලන්න ඕනෙත් නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් මොකද්ද තියෙන්නේ? බිංදුවයි 1යි. බිංදුවයි 1යි. හරි බිංදුවයි 1යි. මෙතන බිංදුව නම් මෙතන එක වෙනවා. එහෙනම් මෙතන බිංදුව වෙනවා. මෙතන අවුට්පුට් එක බිංදුවයි. මෙතන බිංදුව නම් මෙතෙන්ට යන්නේ බිංදුව. එහෙනම් මෙතන අවුට්පුට් එක බිංදුව. ඇයි එකක් හරි බිංදුව නම් මෙතන අවුට්පුට් එක බිංදුව. මෙතනින් එන්නේ 1. හැබැයි මෙතෙන්ට එනකොට බිංදුව වෙනවා. එතරම් බිංදුව. හරි. ඒ කියන්නේ මෙතන අවුට්පුට් එක බිංදුව එන්නේ. හරි. එතකොට ඒකත් හරි. ඊළඟ එක ගත්තොත් එක බිංදුව. මෙතන මොකක්ද දෙන්නේ? එක බිංදුව. මෙතන එක නම් මෙතන බිංදුවයි. මෙතන බිංදුව නම් මෙතන එකයි. අවුට්පුට් එක බිංදුවයි. මෙතන එක නම් ඒක මෙතෙන්ට එනවා. මෙතන බිංදුව නම් ඒක මෙතෙන්ට එනවා. ඒ කියන්නේ මේක එකයි මේක එකයි කියන්නේ අවුට්පුට් එක එකයි. හරි. ඊට පස්සේ මෙතන තියෙන අවසාන එක 1 1. 1 1. 1 1 කියන්නේ මෙතන බිංදුව වෙනවා. එහෙනම් මේක බිංදුව වෙනවා අනිවාර්යෙන්ම. මෙතන බිංදුව කියලා කියන්නේ අනිවාර්යෙන් මේකත් බිංදුව. ඒ කියන්නේ මේකත් බිංදුව. හරි. ඔන්න ඕක තමයි අවුට්පුට් තුන. හරි. දැන් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ? එක එක අදාළ සංඛ්‍යාව වලට අදාළ පරිපත වලට අදාළ ට්‍රුත් ටේබල් එක සත්‍යතාවක තුන තමයි මේ තියෙන්නේ. දැන් අපි එමු ආයි චුට්ටක් ප්‍රශ්නෙට බලමු. PQ මගින් නිරූපණය කරන අගයෙහි වර්ගය LMNO මගින් නිරූපණය කරයිලු. අපි ඒකත් බලමු චුට්ටක්. මට කියන්න දැන් මේක රිප්‍රසන්ට් කරන්නේ මොකද්ද? මේ PQ කියන එක මේකෙන් පෙන්නන්නේ කීයද? මේකෙන් පෙන්නන්නේ බිංදුව. ඒ කියන්නේ බිංදුව නම් මෙතනින් පෙන්නන්නේ බිංදුව. මෙතන 1, මෙතන 2, මෙතන 3. 3 කියන සංඛ්‍යාව තමයි 1 1 කියලා නිරූපණය කරන්නේ. එක බිංදුව කියන එකේ නිරූපණය කියන්නේ මොකද්ද? 1 මේ 2 කියන ඉලක්කය. කියන්නේ 1 2 4 8 ඔහොමනේ වෙන්නේ. හරි. එතකොට 2 1යි 2ම නම් තමයි 3 කියලා වෙන්නේ. හරි. ඕක තමයි පෙන්නන්නේ. එතකොට මේකෙන් පෙන්නන්න ඕනේ මොකද්ද? හරිනම් මෙතන පෙන්නන්න ඕනේ PQ කියන එකේ. PQ කියන එකෙන් නිරූපණය කරන්නේ මොකද්ද? 1 මුලින්ම බිංදුව 1 2 3. බිංදුව අවස්ථාවේදී LMNO මගින් නිරූපණය කරන්න ඕනේ මොකද්ද? බිංදුව නම් ඒකේ වර්ගය. බිංදුව නම් බිංදුවම. LMNO මගින් මේක නම් නිරූපණය කරන්න ඕනේ 1. 2 නම් මේ අවස්ථාවේදී 4 නිරූපණය කරන්න ඕනේ 3 නම් 9. ඇයි බං මේකේ කියලා තියෙනවනේ අදාළ PQ එකේ වර්ගය තමයි LMNO මගින් රිප්‍රසන්ට් කරන්න කියලා. එහෙනම් මේක මෙහෙම තමයි එන්න ඕනේ. හරි. දැන් මට කියන්න බිංදුව දැන් මම මේක ඊළඟ එක මම වෙනම ගත්තොත් මේ PQ කියන එකටයි LMNO කියන එකයි මට කියන්න මෙන්න මේ බිංදුව කියන එක කොහොමද රිප්‍රසන්ට් කරන්නේ? බිංදුව කියන එක PQ එකේ රිප්‍රසන්ට් කරන්නේ කොහොමද? බිංදු දෙකකින්. LMNO රිප්‍රසන්ට් කරන්නේ එනුත් බිංදුවයි එමුත් බිංදුවයි එනුත් බිංදුවයි ඕත් බිංදුව.
හරි. එක එකනම් එකනම් බිංදුව එක. ඒක වර්ග කරාට පස්සේ එන්නේ එකමයි. එක කොහොමද නිරූපණය කරන්නේ? බිංදුව 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 එක. ඇයි 1 2 4 8 1 2 කොහොමනේ යන්නේ? එතකොට මට කියන්නේ දෙක නිරූපණය කරන්නේ කොහොමද? එක බිංදුව. මේකේ 4 නිරූපණය. දැන් මෙතෙන්ට එන්න ඕනේ මොකද? 4. 4 කොහොමද නිරූපණය කරන්නේ? බිංදුව 1 බිංදුව බිංදුව. හරි 4යි. 3 නිරූපණය කරන්නේ 1 1. මේක කියන්නේ 9. 9 කොහොමද නිරූපණය කරන්නේ? 8යි 1යි 9යි. අනිත් දෙක බිංදුව. ඔය විදිහට තමයි එන්න ඕනේ. දැන් බලන්න මේ කියලා තියෙන්නේ මෙන්න මේ O. මෙන්න මේ O. මෙන්න මේ O. ප්‍රතිදානය සඳහා යෝජිත පරිපද 3ක්ලු මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? දැන් බලන්න. දැන් ඔන්න දැන් තේරෙනවා. දැන් තේරෙන්නේ යන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ බිංදුව අවස්ථාවේදී O වලගේ කීයද? බිංදුවයි මේ. හරි. එක අවස්ථාවේදී බිංදුවගේ 1යි. හරි. දෙක අවස්ථාවේදී මේ මෙතන දැන් මම මෙතන ඇන්දොත් 1 බිංදුව 1 2 3 කොහොමද තියෙන්නේ? එතකොට මේ පැත්තේ තමයි නිරූපණය කරන්නේ 1 බිංදුව 1 4 9. හරි. එතකොට මට කියන්න දෙක අවස්ථාවේ නිරූපණය ඕවලගේ කීයද? බිංදුව. හරි. 3 අවස්ථාවේදී බිංදුවගේ කීයද? 1. හරි. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන එක හරි. මේ ටිකම නේද මෙතනක් තියෙන්නේ. ඒ කියන්නේ මේ ටික හරි. දැන් බලන්න මේක. බිංදුව 1 2 3. බිංදුව අවස්ථාවේදී එන්න ඕනේ බිංදුව. ඕවලට එන්න ඕනේ. හැබැයි මෙතන තියෙන එක මේක වැරදි. එකේ අවස්ථාවේදී එන්න ඕනේ. එකේ අවස්ථාවේදී 1 එන්න ඕනේ. බිංදුව ඇවිල්ලා තියෙන්නේ. දෙකේ අවස්ථාවේදී එන්න ඕනේ බිංදුව. 1 ඇවිල්ලා තියෙන්නේ. තුනේ අවස්ථාවේදී මෙතෙන් එන්න ඕනේ බිංදුව. හැබැයි මේ 1 එන්න ඕනේ. හැබැයි මෙතන බිංදුව ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක වැරදි. හරිද? ඇති දෙයක් නෑ නේද? හැබැයි මේක එකපාර ගන්න බෑ නේද? ඔව්. මේ ටික ගත්තේ නැත්නම් මේක ගන්න බෑ නේද? ඔව්. ඒ කියන්නේ මොකද්ද? අර සමහර දේවල් තියෙනවා. ඒ කියන්නේ උඹ දන්නේ නෑ. ඒ කියන්නේ ගාන එක මොකක් හරි ගානක් දුන්නොත් ට්‍රාන්සිස්ටර් හරි මොකක් හරි ඕප් ඇම්ප් හරි ඕනම දෙයක්. ඕනම ගානක් දුන්නොත් සමහර ගාන තියෙනවා උඹට දැක්ක ගමන් හදන විදිය ක්ලික් වෙන්නේ නෑ. ඇයි මේක කරන්න ඕන කියලා කොහොමද දෙන්නේ නෑ. හැබැයි උඹ දන්නවා මේ ගාන කිව්වට පස්සේ ඔයාට මේ කෑල්ල හදාගන්න පුළුවන්. හැබැයි උඹට ඒක හැදුවට වැඩක් නෑ කියලා හදන්න කලින් උඹේ ඔලුවට එනවා. ඒ කෑල්ල හැදුවට එතනින් එහාට කොහොමද කරන්නේ කියලා දන්නේ නෑ. උඹ හිතාමු දැන් ගානක් උඹට දෙනවා නම් ඒ ගාන ඔයාට එක කෑල්ලක් හදන්න පුළුවන්. හැබැයි ඒක හැදුවයි කියලා ඒ ගානට අදාළ තේරුමක් වෙන්නේ නැහැ කියලා ඔයාගේ ඔළුවට එනවා නම් ඔළුවට පැත්තට දාගන්න කියලා උඹ ගාන හදපන්. ඒ ඔයාට හදන්න පුළුවන් තැනට එනකන් ගාන හදාගන්න. එතනින් එහාට ආවොත් විතරයි ඊළඟ එක පේන්නේ. ඒ කියන්නේ බං එක මිෂන් එකක් ගහලා ඒක අන්ලොක් කරගත්තොත් විතර ඔයාලට දෙවෙනි මිෂන් එකට යන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මොකද්ද? මම මේ අදහස් කරේ ඔයාට එකපාරම සමහර ගණන් දිනවා හදන විදිය තේරෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි උඹ එක පියවරක් තියෙනවා. ඒ පියවර ඔයා කරන්නත් දන්නවා. හැබැයි ඔයාගේ හිත කියනවා මේක දැන් කරාට නිකන් වැඩක් වෙන්නේ නැහැ. මේක ඉතින් කරා කියලා දැන් එතනින් එහාට හදන්නවම දන්නේ නැහැ. මේ මානසිකත්වයෙන් අයින් වෙන්න. උත්සාහයක් දරන්න. හරි. ඒ කියන්නේ හදන්න බැයිද නැද්ද කිය පුළුවන්ද කියලා බලන්න කලින් උඹ මේ පුළුවන් කියලා හදපන්. ඊට පස්සේ බලන්න ඉතුරු ටික. එතෙන්ට ගියාට පස්සේ ඉතුරු වටේ ටික මොකද්ද කරන්න ඕන කියලා පේනවා. හරි. ඒතකොට ගොඩක් ප්‍රශ්න තියෙන්නේ ඒ විදිහට මෙන්න මේ A level සහ ඔයාගේ මේ අනිත් ප්‍රශ්නත් ඒව තමයි තියෙන්නේ. එතකොට බලපන් 35ට උත්තරේ ගන්න පුළුවන් මොකද්ද? A හා B පමණයි. එතකොට ඒක ගන්නෙ මෙන්න මේ විදිහට. ලේසි ප්‍රශ්නයක්. හැබැයි පොඩ්ඩක් අර කරකෝල අඹරෝල කරන්න පුළුවන් හැම කැටයක්ම දාලා තියෙනවා. හැබැයි පට්ට ලේසි. හරි. මේ විදිහට තමයි එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න. එතකොට 35ට පිළිතුර 4 තමයි එන්නේ.